tubes for further inflation. ไฟดวงนี้จะสว่างโดยอัตโนมัติเมื่อท่านอยู่ในน้ำและเป่านกหวีดเพื่อขอความช่วยเหลือ The light comes on when in contact with water, and here is a whistle to attract attention. เครื่องบินลำนี้มีประตูทางออกฉุกเฉิน Guys, so I look a bit tired because I haven't slept at all. So I took this crab fried rice and this vitamin AEC drink. This was recommended on TikTok. Guys, don't listen to it. This doesn't taste good at all. But the rest of it tastes good, but not to that level, not to that hype. The ones that we took, like this Cheeto, I know Cheetos is really good because I have had that before, but not this flavor. But this is really good. And a few other things. What was that? Onigiri, right? Onigiri. Yeah, so we took an onigiri. That was not recommended anywhere. That, of course, recommended by my wife. That was good. And but when you take an onigiri, you just have to take soya sauce as well because they don't give it with it. So yeah, don't listen to TikTok what they advise. Maybe. Do you like Bangkok? Do you like Thailand? Do you like Thailand? Yeah. You like? Michaela, what about you? Do you like Thailand? Do you like Bangkok? Choo. Choo choo. Choo. Do you like Bangkok? Choo. Choo choo. So we came to a new room, new hotel. The earlier one was not that good. So this is like a deluxe premier room that we got. We got the city view. So yeah, it's nice. Hey guys, ඉතින් අපිට හරියටම යන්න එළියට යන්න බැරි වුණා මේකයිල day 2 දෙවෙනි දවස් දෙකේම රෙස් කරන්න වුණා මොකද අපි ලෑන්ඩ් කරේ අතරම 4 මාට විතර උදේ ඊට පස්සේ කොහමරි අපාර්ට්මන්ට් එකට යනකොට අපාර්ට්මන්ට් එකේ පොඩි ඉෂුස් වගේක් වුණා මම Airbnb එකෙන් බුක් කරේ අපාර්ට්මන්ට් එක පින්තූරු වලට මාර ලස්සනට තිබ්බා ලොකුවට ඊට පස්සේ කොහමරි එතනට ගිහිල්ලා චෙක් ඉන් වෙන්න බැරි වුණා මොකද මේ උදේ පාන්දර නිසා එතන කට්ටිය කවුරුත් හිටියේ නැහැ ඊට පස්සේ ඒගොල්ලන්ගේ සොලියුෂන් එක ඇවිල්ලා කොහමරි ඒගොල්ලන් කී කාඩ් එක දාලා තියෙන්නේ බිල්ඩින් එක ඇතුලේ මේල් බොක්ස් එකේ. ඉතින් අපිට මේ මේන් ඩෝ එක අරින්න බෑ. ඒක ඇතුලේ ඉන්න ටෙනන්ට් කෙනෙක් එළියට එන්න ඕනේ ඒගොල්ලන්ගේ කී කාඩ් එක යූස් කරලා දොර අරින්න. මේ කොහමරි එහෙම මේ දොර ඇරලා මේ කෙනෙක් ආවේ පැයකට පස්සේ වගේ. ඊට පස්සේ කොහමරි අපි කී කාඩ් එක අරගෙන ඇතුළට ගියාම පින්තූරු වගේ නෙවෙයි තිබ්බේ ඒක කාමරේ හරි පොඩි එතන කොහමරි මේ හැන්දත් එක ඩබල් බෙඩ් එකයි ඒ කියන්නේ ඒක එතන මේ ඩිස්ක්‍රිප්ෂන් වල තිබ්බේ 2 large double beds කියලා ඊට පස්සේ කොහමරි wifi තිබ්බෙත් නැහැ pool එකත්
හදනවා ඒ වගේ ඉෂුස් ගොඩක් තිබ්බා. ඊට පස්සේ කොමරි මං Airbnb සපෝට් එකට කතා කළා මං අතර මගේ කම්පැනි එකේ Airbnb ඇවිල්ලා මං ඒජන්ට් කෙනෙක් ඒගොල්ලන්ගේ. ඉතින් ඒක නිසා මං හිතන්නේ මට පොඩ්ඩක් ලේසි වුණා. මම මොකද දන්නවා ඒගොල්ලන්ගේ සපෝට් ටීම් එක කොහොමද කොතනින්ද යන්නේ අරකයි මේකයි කියලා. ඉතින් එබලෙම මං ඒගොල්ලන්ට මේ කොමරි කතා කරලා ඊට පස්සේ ඒක සෝල්ව් කරගත්තා. ඒගොල්ලන් මේ මම හිතන්නේ ෆුල් රීෆන්ඩ් එකක් දුන්නා. ඊට පස්සේ මං ඉෂුස් ටික කියද්දි ඒගොල්ලන් මේ වැඩිපුර මට $100 උත් දුන්නා. ඊට පස්සේ ඒගොල්ලන්ගේ ඇප් එක through book කරනවා නම් $100 වල කූපන් එකක් උත් දුන්නා. ඒකත් යූස් කරන්න. මේ හැබැයි 15 days විතර යනවා මගේ මේ ඒකේ රිෆන්ඩ් එක එන්න. කොහොම හරි ඒක රිෆන්ඩ් එක මේව කරගෙන අපි ආවා අලුත් හොටෙල් එකකට. මේ හොටෙල් එකේ නම ඇවිල්ලා බෙන්ජි හොටෙල් කියලා මේ බැංකොක් වලමයි තියෙන්නේ. 4 star හොටෙල් එකක්. මේකත් මේ අපි අපේ සප්ලයර්ස්ලා වගේ සප්ලයර් කෙනෙක් ඉන්නවා මගේ කම්පැනි එකේ. ඉතින් ඒගොල්ලන්ගේ through book කරේ. ඉතින් ගොඩක් ලාභයට හම්බුණා. ඒක නිසා අපි මේ ඩියුලක්ස් ප්‍රීමියර් රූම් එකක් ගත්තා. ඒ මේ ඩියුලක්ස් ප්‍රීමියර් රූම් එක නම් මාර ලොකුයි. මාර ඉඩ තියෙනවා. අනිත් එක ෆැසිලිටීස් උත් හොඳයි. ලොකු ටීවී එකක් තියෙනවා. view එකත් මාර ලස්සනයි. ඉතින් අපි මෙතන තමයි දැන් යන්නේ සති දෙකම. කොමරි මේක නම් ඇත්තටම ලස්සන හොටෙල් එකක්. පූල් එකක් තියෙනවා. ෆිට්නස් ජිම් එකක් තියෙනවා. ජිම් එක නම් ලොකුවට බඩු නෑ. උනාට ෂේප් එකේ තියෙනවා. ඉතින් ඕක තමයි තත්ත්වය. ඉතින් අපි පැය 3ක ෆ්ලයිට් එකක් 12ට නැග්ගේ. නිින්දක් තිබ්බේ නෑ හරියට. ඒක නිසා ෆුල් රිකවරි එකක් දැම්මා. මේ රෙස්ට් කරා හොඳට. හැබැයි අපි ගියා මේ KFC එකට ගියා, McDonald's එකට ගියා. මොකද මේ ලංකාවේ දැන් McDonald's නැති නිසා අනිවාර්යෙන් ඒක මම try කරන්න. හැබැයි ඒගොල්ලන් ගාව spicy chicken burger එක නැහැ. ඉතින් මේ අපි ගත්තේ my wife ගත්තා Big Mac දෙකක්. පොඩි ඒගොල්ලන් ගත්තා Happy Meal දෙකක්. ඇත්තටම රහයි McDonald's එකේ රහයි. හැබැයි පට්ට ගණන්. අපි ඒ මීල්ස් ටිකට මං හිතන්නේ ගියා කොහම හරි 700 baht විතර. ඒ කියන්නේ රුපියල් 7000ක් විතර. ඉතින් ඒක එච්චර worth නෑ ඔයගොල්ලන් බජට් එකක එනවා නම්. හැබැයි ඉතින් try කරන්න මේ shape ඉතින් එතන මේ හවුලක් නෑ. ඊට KFC එකේ පොඩ්ඩක් ගණන් එච්චර මේ මම හිතන්නේ ඒකටත් මම හිතන්නේ 6000ක් විතර ගියා මට මතක හැටියට. ඒක විතරයි කරේ. තාම එළියට යන්න හම්බුනේ නැහැ. දැන් අද තමයි අපි හරියට එළියට යන්නේ. දැන් ඇවිල්ලා වෙලාව 8යි. දැන් ඇවිල්ලා වෙලාව 8යි. ඉතින් අපි දැන් මෝල් එකකට යන්න කියලා බැලුවේ. මේ ගිහිල්ලා ඊට පස්සේ ස්ට්‍රීට් ෆුඩ් හරි මොන හරි බලනවා ඉතින් කරන්න. ඉතින් ඕක තමයි තාත්තේ day 2 එකේ. අපි බලමු මේ කොහොමද කියලා. right guys, ඉතින් අද ඇවිල්ලා day 3
ඊයේ මෝල් එකට ගියා ටර්මිනල් 21 කියලා නිකන් ප්‍රයිසස් බලන්න තමයි ගියේ. සාමාන්‍යයෙන් ඒක ඇතුලේ නම් මං හිතන්නේ ඇඳුමක් හරි මොනාරි ඔක්කොම මේ සේම් ප්‍රයිස් ලංකාවේ තියෙන ප්‍රයිසස් වගේම තමයි තිබ්බේ. ඉතින් මොනත් ගත්තේ නෑ. එන ගමන් තිබ්බා නිකන් මොනවාද මැංගෝ ස්ටිකි රයිස් තියෙන කඩයක්. ඉතින් අපි හිතුණා මැංගෝ ස්ටිකි රයිස් එකක් කන්න ඕනි කියලා. අපි හිතුනේ එතන එළියේ ටේබල්ස් තිබ්බා. ඉතින් අපි හිතුනේ මේ නිකන් එළියේ වෙන්ඩර් කෙනෙක් ඒවා විකුණනවා කියලා. බලන් යනකොට රෙස්ටෝරන්ට් එකක්. ඊට පස්සේ කොහොම හරි අපි මෙනියු එක අරගෙන අපි ආස කෑම අරගත්තා මේ ජූස් දෙකක් එක්ක. ඒකටත් මං හිතන්නේ කොහොමත් 10,000ක් විතර ගියා. හැබැයි කෑම නම් රහයි. මොනවාද මේ ජූස් දෙකක් ගත්තා. ස්ට්‍රෝබෙරි ජූස් එකයි බ්ලූබෙරි ජූස් එකයි. හොඳට බ්ලූබෙරි දාලා හොඳට ස්ට්‍රෝබෙරි දාලා අපරාධය කියන්න බෑ. හොඳටම හදලා තිබ්බා. ලංකාව වගේ නෙවෙයි. හැබැයි ඉතින් මම හිතන්නේ ප්‍රයිසස් රෙස්ටෝරන්ට් එකකට ගියත් එකම වගේ ප්‍රයිසස් තමයි ලංකාවේ වුණත් අපි යනකොට එකම ප්‍රයිසස් තමයි ඉතින් සාමාන්‍යයෙන් තියෙන්නේ. දැන් කොහමද ඉතින් කාලා ඇවිල්ලා අද නිදාගත්තා. මම පොඩ්ඩක් උදේ නැගිට්ටා. මං හිතුණා අද වීක්ඩේ එකක් කියලා. ඉතින් මං හිතුණා පොඩ්ඩක් වැඩ කරන්න ඕනේ කියලා. ඊට පස්සේ කොහමරි ඔක්කොම කළා මගේ ඩේලි රූටින් එක කළා ඔක්කොම කළා වැඩ කරන්න යනකොට තමයි මම දැක්කේ අද සැටර්ඩේ කියලා. ඊට පස්සේ මොනත් කරන්න තිබ්බේ නැහැ. ඉතින් මං ආයෙමත් 6ට විතර නිදාගත්තා. හොඳට නිින්ද ගියා. නැගිට්ටේ 10:45ට විතර. දැන් ඇත්තටම වෙලාව 11 මාරයි. ටිකක් පරක් වෙලා තියෙන්නේ. මොකද අපි උදේන්ම යන්න ප්ලෑන් කරන් හිටියේ සී වර්ල්ඩ් එකට. මේ පොඩි ඒගොල්ලන්ට මේ පෙන්නන්න සී වර්ල්ඩ් එක. අපි යන්න ප්ලෑන් කරේත් ට්‍රේන් එකේ. හැබැයි මං හිතන්නේ දැන් ට්‍රේන් එකේ යන්න බෑ. වෙලාව සේව් කරගන්න ඕන නිසා ආයිමත් ග්‍රැබ් එකක් දාගන්නවා. මම හිතන්නේ මෙතන ඉඳන් යන්න මිනිත්තු 30ක් විතර යයි කියලා හිතනවා. ඉතින් එතනත් මම හිතන්නේ මෝල් එකක් ඇතුලේ තමයි මේ සී වර්ල්ඩ් එක තියෙන්නේ. ඉතින් අපි ගිහිල්ලා බලමු. අපි ඉතින් මේගොල්ලන්ගේ ස්ට්‍රෝල් එක දාගන්න ගිහිල්ලා ගෙදර ඉඳන් අපි ඒක දාගෙන ආවේ නැහැ. අපි හිතුණා කැරි එක තිබ්බනම් ඇති කියලා. හැබැයි මේ ගොඩක් ඇවිදින්න තියෙන නිසා මේ ඒක ටිකක් අමාරුයි. ඉතින් දැන් අපි ආවා මේ ස්ට්‍රෝල් එකක් බලන්න. මෙතන මේ මදකයා කියලා තියෙනවා. එතනින් තමයි මේ බලන්න ආවේ. මෙහි ඇත්තටම ස්ට්‍රෝලර්ස් මම හිතන්නේ පටන් ගන්නේ 3,400 ඉඳන් කියන්නේ 30,000 ඉඳන්ද කොහෙද. ඉතින් මේ ඔයගොල්ලන් බැංකොක් එනවා නම් ළමෙක් එක්ක අනිවාර්යෙන් මේ ස්ට්‍රෝල් එකක් ගේන්න. මෙහෙ මොකද මේ මාර එක්ස්පෙන්සිව්. හැබැයි ඉතින් මේ අපිට ගන්න වුණා ට්වින් ස්ට්‍රෝල් එකක්. දැන් ඒගොල්ලන් ඇසෙම්බල් කරන ගමන් ඉන්නේ. මේ මේක මම හිතන්නේ ලක්ෂයක් විතර වුණා. හැබැයි ඉතින් කරන්න දෙයක් නැහැ. මේ ඉතින් ඒක තමයි ගයිස්. ඉතින් ඔයගොල්ලෝ එනවා නම් ළමයිත් එක්ක අනිවාර්යෙන් ස්ට්‍රෝල් එකක් ගේන්න. නැත්නම් අපි වගේ සල්ලි නාස්ති කරගන්න වෙනවා. Yeah, put something in water. Okay, come. Money. Yeah. Money. Look back.
ගයිස් ඉතින් ඩේ 4 එකේ අප්ඩේට් එක මේකයි අපි පොඩ්ඩක් රෙස් කරා දැන් 3යි විතර වෙලාව අපි දැන් යන්න හදන්නේ වීකෙන්ඩ් මාකට් එකට ඉතින් ඊයේ අප්ඩේට් එකක් දෙනවා නම් කොහමරි අපි ගිය තැන මේ C life මං හිතන්නේ C world හරි මොනාරි එකක් මේ ඒකේ පට්ට ගණන් බලන්න කිසිම දෙයක් නැහැ වැඩිය. ඒ කියන්නේ ඔය මාළු නිකන් එහෙම යනවා ෂාක්ස්ලා ඉන්නවා ඒක මං හිතන්නේ ටීවී එකේ බලනවා ඊට වඩා හොඳයි. ඉතින් අපි 4 දෙනාටම ගියා මේ 79000 විතර ගියා ඒ ටිකට්ස් වලට. හැබැයි කිසිම වැඩක් නැහැ මේ නිකන් ග්ලාස් බෝට් එකක් දෙනවා අපි ඒකේ තිබ්බ ඔප්ෂන්ස් දෙකක් මං හිතන්නේ මට හරියට මතක නැහැ එක්කෙනෙක්ට 1500 Thai baht අනිත් එක තිබ්බ 1700 ඉතින් අපි තුන කමන්නේ පොඩි ඒගොල්ලන්ට නේ කියලා 1700 එකම ගත්තා. ඒකේ ඉන්ක්ලූඩ් වෙනවා ඒකේ එන්ට්‍රන්ස් ටිකට් එක ඊට පස්සේ ග්ලාස් බෝට් එකක යන එක ග්ලාස් බෝට් එකක ඇත්තටම මං හිතන්නේ මේ මීගමුට ගිහිල්ලා නිකන් මේ බෝට් එකක යනවා ඊට වඩා ලාභයි රුපියල් 200ක් විතර ගෙවලා මේ ඒක නම් කිසිම වර්ත් එකක් නැහැ only thing අපිට 4ක් තිබ්බ මේ එකක් ඇවිල්ලා පිච් එකක් ගන්න පුළුවන් පිච් එකත් ෆ්‍රේම් කරලා දෙන්නේ නැහැ නිකන් ඔන්ලයින් ගිහිල්ලා ගන්න තියෙන්නේ ඊට පස්සේ තියෙනවා ග්ලාස් බෝට් එකක යන්න ඒකත් එච්චරම සැටිස් නැහැ නිකන් වටේ ගෙනියලා ගේනවා යටින් මාළු පීනනවා ෂාක්ස්ලා පීනනවා ඉතින් ඒක එච්චරම මන්න කියන්නේ හරි නැහැ ඊට පස්සේ 4D සිනමා කියලා තියෙනවා මං අපි ඒකට නම් යන්න බැරි වුණා මොකද මේ අපි ඊට පස්සේ කන්න ගියා කොමාරි ඉතින් මන්නම් කියන්නේ ඔයගොල්ලන් මෙහෙ එනවා නම් ළමයිත් එක්ක sea world කියලා මට මතක හැටියට baby was that sea world sea life කියලා ඉතින් එතනට යන්න එපා වැඩක් නැහැ තේරුමක් නැහැ ඒකෙන් සල්ලි වට මේ හිතුරු කරගන්න පුළුවන් අනිත් එක තමයි දැන් අපි මගේ දන්නවට පෙන්නවා මේ ප්‍රෑම් එකක් ගත්තා ඊට පස්සේ මොනවාද මේ බ්ලෙන්ඩ් එකක් ගත්තා මොකද මේ ළමයින්ට කෑම හදන්න ඒගොල්ලන් වැඩි මේ අනං මනං ජරාව මයි වයිෆ් වගේ කන්නේ මේ ඒගොල්ලන් ඉතින් ඒගොල්ලන්ගේ හදන්න vegetables දාලා බයි vegetables දාලා මේ ඒගොල්ලන්ට හදන්න වෙනම අපි ගත්තා ගන්ට මම ගත්තා ඊට පස්සේ රයිස් කුකර් එකක් ගත්තා රයිස් කුකර් එකයි බ්ලෙන්ඩ් එකයි මං හිතන්නේ similarly යන්නේ prices ලංකාවෙත් එහෙමයි හැබැයි මෙහෙ මම හිතන්නේ quality එක හොඳ ඇති මොකද sharp කියලා ඉස්සර මට මතකයි sharp කියලා තිබ්බා මේ brand එකක් ලංකාවෙත් මම හිතන්නේ සිංගර් හරි කවුරු හරි තමයි කරේ ඉතින් ඒ brand එකෙන් තමයි ගත්තේ මේ ඒක quality හැබැයි හොඳයි මම හිතන්නේ ලංකාවෙත් ගිහලා පාවිච්චි කරන්න පුළුවන් ඉතින් ඒක තමයි අප්ඩේට් එක දැන් අපි කොමාරි වීකෙන්ඩ් මාකට් එකට ගිහිල්ලා එතන shopping කරලා එහෙමම මේ මම දන්නේ බෙන්ජසීරා පාක් කියලා තියෙනවා ළමයින්ට පොඩි ළමයින්ට ඉතින් අපි ඒකට යන්නේ පෙන්නනම් අප්ඩේට් එකක් දෙන්නම් එතනට ගියාම පස්සේ see you guys